තරුණ කාන්තාවන් ලස්සන වෙන්නට වඩාත් කැමති මේ බොහෝ දෙනා පිරිසිදුකමත් ආරක්ෂා කරගන්නවා. එහෙත් සමහරු රුව අලංකාරය ගැන සිතන්නේ බාහිරව පමණයි. ශරීර අභ්‍යන්තරය ආරක්ෂාකාරීව තබා ගන්න පිරිසිදුව ඉන්න වැඩි අවධානය යොමු කරන්නේ නැහැ. විශේෂයෙන්ම කාන්තාව ශරීරයේ පිරිසිදුව තබා ගැනීම ගැන නම් වඩාත් හිතන්නට අවශ්‍ය වෙනවා. කාන්තාවන් දිනපතා පිරිසිදුව සුවඳවත්ව සිටීමට යැයි කියා සුවඳ විලවුන් ගැල්වීම පමණක් සුදුසු නැහැ. එසේම සුවඳ සබන් ශරීරයේ ගෑමේදීත් දෙවරක් සිටීම ඉතාම වැදගත් කාරණාවක් බවට පත්වනවා. විශේෂයෙන්ම කාන්තාවන්ගේ රුව ගුණ පිළිබඳව පුරුෂ පාර්ශවයේ අවධානය නිතැතින්ම යොමු වෙනවා. ඉතින් ඔවුන්ගේ ඇඳුම් පිළිබඳව යට ඇඳුම් පිළිබඳව පවා දැඩි ලෙස සැලකිලිමත්. ඉතින් මේ සම්බන්ධයෙන් අපේ අවධානය යොමු යුතුයි. කාන්තාවන් දිනපතා පිරිසිදුව සුවඳවත්ව ඉන්නට නම් සබන්ගා නිතර රහස් ප්‍රදේශය සේදීමෙන් එහි pH අගය 7 දක්වා ඉක්මවා යනවා. ඒ කියන්නේ pH අගය 7 ඉක්මවා යනවා. එය සුදුසු දෙයක් නෙමෙයි. තරුණියක නම් කොහෙත්ම සුදුසු නැහැ. මෙසේ වීමෙන් එම ප්‍රදේශයේ වේලිභාවය වඩාත් වැඩි වෙනවා. සාමාන්‍යයෙන් රහස් ප්‍රදේශ නිතර සෝදන විට සබන් ගැල්වීම සෑම විටම අවශ්‍ය නැහැ. එය දවසකට වරක් මෘදු දියර මාර්ගයකින් සෝදා පිරිසුදු කර ගැනීම ඉතාම සුදුසුයි. මේ සඳහා සනීපාරක්ෂක දියර වෙළඳපොළෙහි තිබෙනවා. ඔසප් දිනවල එම ප්‍රදේශ පිරිසුදු කරන විට එවැනි දියර වඩාත් වරක් යොදා පිරිසිදු කිරීමෙන් එම ප්‍රදේශයේ අධික වියලවීම වැනි ගැටලු නොමැතිව සුමුදුව පිරිසිදු වෙනවා. සාමාන්‍යයෙන් අද කාන්තාවන් මුහුණ පිරිසිදු කිරීමට සබන් ගන්නේ නැහැ. ඒ සඳහා විවිධ නම් වලින් මුහුණ සෝදන දියර වර්ග තිබෙනවා. ඒ වගේම අද දෑත් සේදීමටත් විශේෂිත වූ දියර වර්ග තිබෙනවා. ඒ වගේම රහස් ප්‍රදේශයේ සුමුදු බවටත් ඒ සඳහා වෙන් වූ දියර වර්ග වෙළඳපොළේ තිබෙනවා. ඒ දරුවා යෝන අවදියේ සිට පිරිසිදු කිරීම සඳහා හුරු පුරුදු කළ යුතුයි. පිරිසුදු කරන දියර පාවිච්චි කිරීමෙන් එහි අපවිත්‍ර කොටස් ඉවත් වී යනවා. එසේම දිලීර ඇතුළු අහිතකර ශුද්‍රජීවීන් මර්ධනය වී දවස පුරා සුපිරිසිදු සුවඳවත් බවක් ලබා දෙනවා. මෙම දියර නිපදවා තිබෙන්නේ වයසට අනුව පුද්ගලයාගේ සෞඛ්‍ය ආරක්ෂා කිරීම සඳහායි. කාන්තාවන් ලිංගාශ්‍රිත ප්‍රදේශයේ පිරිසිදුකම ගැන අවධානය යොමු කිරීමෙන් නිරෝගී කෙනෙක් වෙනවා. ඒ වගේම වැඩිහිටි වූ විට ඇතිවන සුළු සුළු අපහසුතාද මගහැරී යනවා. මේ ප්‍රදේශය නිතර පිරිසිදුව තබා ගැනීමෙන් ඔබෙන් කිසිවකුට අපහසුතා දැනෙන දුකදක් හමන්නේ නැත. සබන්වල විවිධ ද්‍රාවණ වර්ගවල ආම්ලිකතාව භාෂ්මිකතාව නොගැලපීම නිසා එම ප්‍රදේශයේ ස්වාභාවික ආරක්ෂා කරන ආරක්ෂණ පද්ධතියම හානි විය හැකියි. මෙයින් විවිධ ආසාදන සම මතුපිට සහ අභ්‍යන්තරයට නම් යෝනි මාර්ගයේ හෝ මෞත්‍ර ලිංගික පද්ධතියට සිදුවෙන්නට පුළුවන්. ඔබ සෑම විටම ලිංගික ප්‍රදේශය පිරිසිදු කරන විට එම ප්‍රදේශය ආරක්ෂා කිරීම සඳහා ස්වාභාවික ශුද්‍රජීවීන් විනාශ නොවන රසායනික ද්‍රව්‍යයක් පාවිච්චි කිරීම ඉතාම වැදගත්. මෙසේ පවසන්නේ ප්‍රදේශයේ ස්වාභාවික ශුද්‍රජීවීන් විනාශ වුවහොත් විවිධ සමෙහි දිලීර රෝග ඇතිවෙන්නට හැකි නිසා. නියමිත pH අගය 3.5 4.5 අතර සනීපාරක්ෂක දියර පාවිච්චි කරන්නේ නම් සමේ නිරෝගී බව වර්ධනය වෙනවා. සෛල ආරක්ෂා කරන ද්‍රව්‍ය අඩංගු නිෂ්පාදනයක් වුවහොත් සාමාන්‍ය ජීවිතයේදී මෙන්ම සබ් දිනවලදීත් දැරියන්ගේ පිරිසිදු බව මෙන්ම එම ප්‍රදේශයේ ආරක්ෂා වන බවත් සඳහන් කළ යුතුයි.